ඔයාලා කියලා දෙන්න. ලංකාවේ ගොඩක් නම් ප්‍රසිද්ධ වුණ ඒ ලස්සන කතන්දරයේ නම තමයි අබ යාළුවෝ. මම පොතක් ගෙනාවා. මේ බලන්න පොත ලස්සනයි නේද? ඒ පොත ලියලා තියෙන මාම තමා. ඒ මාමගේ නම ටීබී ඉලංගරත්න. ටීබී ඉලංගරත්න මාම තමා මේ අබ යාළුවෝ කියන ලස්සන පොත ලියලා තියෙන්නේ. මම ඔයගොල්ලන්ට මේ පොත පිටු ගොඩක් තිබෙන නිසා පාර්ට් වශයෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. හෙට හෝ අනිද්දා දින මම පාර්ට් 2 දානවා. මට ඒකත් බලන්න. ඊළඟ යාළුවනේ වැඩි කතාවක් නැහැ. අපි යමු වීඩියෝ එකට. ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා, like කරලා, share කරලා, comment කරලා තියාගන්න. එහෙනම් අපි යමු ලස්සනම මේ කතාව රස විඳින්න. මම ඔයගොල්ලන්ට මේකෙන් පළවෙනි කතන්දරය කියලා දෙන්නම්. පළවෙනි කතන්දරේ ඉවර වෙන්නේ මෙන්න මේ මෙතනින්. මෙන්න මෙතනින් පළවෙනි කතන්දරය ඉවර වෙනවා. මම හෙට අනිද්දා මේකේ දෙවන කතන්දරේ දාන්න. ඒකත් බලන්න. එහෙනම් අපි පටන් ගමු. පළවෙනි පාඩම. නිමල් අනික් ළමයින් පරදවා දුව විත් පාරෙන් වල් පුරනට තැන අබයක් ඇහිද ගත්තේය. ඕක මගේ කියමි සුනිල්ලේ අබය උදුරා ගන්නට තැන් කළේ. ඔයාට දෙනවා මම. මං ඇහින්ද? මම ඇහින්දක කොහොමද ඔයාගේ වෙන්නේ? ඔයා ඇහින්දට මං නේ ඉස්සෙල්ලා දැක්කේ. අනෙත් ළමයි අබ ගහ යට ඔබ මුබ ඇවිදමින් අබ සෙව්වෝය. කීප දෙනෙකුට හොද අබ සම්බ විනි. ඇතම්මු ලේන කොටන් ඇහින් දෝය. සමහරු උණ අබ වලට රැවටුනෝය. නිමල් ඇහින්ද අපේම උරුම කරගන්නට තැන් කළ සුනිල්ට කිසිවක් නොලැබුණෝය. නේය. ඉතින් යාළුවනේ මෙතන මොකද්ද වෙලා තියෙන්නේ? නිමල් දුවමින් සිටිද්දී එයාට අබ ගහක් යට අබයක් හම්බ වෙලා. අබ ගෙඩියක් හම්බ වෙලා. ඊසේ එතෙන්ට සුනිල් දුවගෙන ඇවිල්ලා කියලා ඒ අබේ මගේ කියලා. සුනිල් ඇවිල්ලා කියලා ඒ අබේ මගේ කියලා. ඊට පස්සේ නිමල් අහනවා ඔයාට දෙනවා මම කියලා. ඔයාට දෙනවා මම කියලා ඉතින් අහනවා. ඊළඟට සුනිල් අහනවා මං ඇහින්දක කොහොමද ඔයාගේ වෙන්නේ කියලා. හරිද? ඒ නිමල්ටම අහන්නේ. නිමල් අහනවා ඔයාට දෙනවා මම ඇහින්දක කොහොමද ඔයාගේ වෙන්නේ. ඊළඟට සුනිල් කියනවා ඔයා ඇහින්දට මන්නේ මුලින්ම දැක්කේ කියලා කියනවා. ඊළඟට බලන්නකො මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ ඒගොල්ලෝගේ අනිත් යාළුවෝ ටික ඇවිල්ලා ඒ ගහ වටේට අබ හොයනවලු. කිහිප දෙනෙක්ට හොද අබ හම්බුණාලු. අනිත් යාළුවෝ ටික මේ ලේන කොටන් අහිදිනවලු. සමහර අය මී අබටත් රැවටිලා නේද යාළුවනේ. අපි බලමුකෝ අනිත් පිටුවල මොනවද වෙන්නේ කියලා.
අපේ දෙවන පිටුව. ඔයා මගේ අබේ දෙනවාද නැද්ද? අසමි සුනිල් නැවතත් නිමල් වෙතට කඩා පැන පොත් බෑගේ බිම දමා අබේට පොර කෑවේ. නිමල් තමාගේ පොත් බෑගේ ගිහිලව ගන්නවා ගෙන දෑතින්ම අබය තරයේ අල්වා ගත්තේ. පොරේ නිසා පොත් ගිලිමි බිම වැටීනි. අනික් ළමෝ ඇහිදගත් අබ බෙදා ගෙන කෑවෝය. ඔයාට ඕනෑ නම් කෑල්ලක් දෙන්නම්. නිමල් පොරේ අස්සෙන් ගියේ. මට මොකටද කෑල්ලක්? දබරය ඇවිලී ගියේ. දෙදෙනම බිම පෙරලින් දනගාමින් වැටි නැගිටමින් බොර වැදුනේ. අබ රසයට පළමුවෙන් සිතා සමන්චල් කළහ. නමුත් රණ්ඩුකාරයින්ගේ තරහ මුහුණු දුටු ඔවුහු පොර බිම වෙතට ඇදී ආහ. මොකද මේ? එකෙක් ඇසුවේය. මං ඇහින්ද අබේ මෙයා උදුරා ගන්නට හදනවා. අබ අත නොහැරම නිමල් කියේය. මේක ඉස්සෙල්ලාම දැක්කේ මම කියමින් සුනිල්ද දකුණත මිටිම කොට නිමල්ගේ නල්ලට තද පහරක් ගැසුවේය. නිමල් බලාපොරොත්තු නොවූ ඒ පහරින් විසිවී ගියේය. ඔහු බිම නොවැටි බේරුනේ අමාරුවෙනි. ළමයි තිගැස්සුනෝය. නිමල් නිසැලී නිහඬින් සුනිල් දෙසම බලා සිටියේය. සුනිල්ද උවමනා වූහොත් තව පහරක් සූදානමින් සිට ගත්තේය. දැක්කද ඒක නේ පොඩ්ඩක් පොරකා ගන්න සිද්ධියක් නේද යාළුවනේ? පොඩ්ඩ පැහැදිලිද ඒක? එහෙනම් අපි යමු මුනි පිටුවට. මේ කියන්නේ පිටුව. හරි. අපි තුන්වෙනි පිටුව කියවීමට පටන් ගනිමු. මොහොතකින් නිමල් පියවරක් පෙරට තබා මිරිකුණු අබය සුනිල්ට පිරිනැමුවේ. සුනිල් ඇසිල්ලකින් අඩියක් පස්සට තබා නිමල් දික් කළ අතර පයින් ගැසුවේය. අබය ඔහු අතින් ගිලිහි විසිවී නිලි මැස්සන් රැසක් වන වැටි තිබුණු කුණු අබයක් මතට වැටුණේ. නිමල් තවමත් සුනිල් දෙස බලා සිටියේ. සුනිල්ද පොර කුකුලකු සේර් රැව්වේය. අපරාධේ කාටත් නෑ කියමින් ළමෝ කීප දෙනෙක්ම සුනිල් දෙස රවා වැළුවේය. සුනිල් තනිමින් ගසයෙන් දෙස නපුරු බැල්මක් හෙළුවේය. නිමල් තම අත තැවරුණු අබ ඉස්ම කලිසම් සාක්කුවෙහි පිසදගෙන ඇදුම් ගසා දමා ගෙන පොත් රැස ගොනු කළේය. එනකිනීම ඔහු ඉදිරියට හොදට ඉදුණු රන්වන් අබයක් වැටුණේය. නිමල් එය ඇහිදගත්තේය. දුටුවාද ලේනත් හරි පැත්ත තේරුව හැටි. එකෙන් කීයේද? ඒ ඇසු සුනිල් ලේනාටද ගසන අදහසින් මෙන් උඩ බැලුවේය. නිමල් තමාගේ කුඩා පිහිය සාක්කුවෙන් ගෙන
දිගහැර අබය කැපුවේය. ළමයි ඔහු වට කරගත්ත. නිමල් පළමුවැනි ඇබ කෑල්ල පිහියත් උඩින්ගෙන සුනිල්ට දිගු කළේය. සුනිල් නිමල්ගේ මූණ දෙස බැලුවේය. නිමල්ගේ කරුණාව මූණ ඔහු දුටුවේය. සුනිල්ගේ දෙනනට කදුළු පිරුවේය. ගන්ට සුනිල් ගන්ට එකෙන් කීයේය. සුනිල් අබ කෑල්ල දෙසත් නිමල්ගේ අයිස් එක දැස දෙසත් දෙතුන් සැරයක් බලා ආපසු හැරී පොත් බෑගය ඇහිදගෙන යන්නට ගියේය. එතනත් හරි ලස්සන කතාවක් වුණා නේද යාළුවනේ? අන්තිමේටම එහෙනම් අද අපගේ වීඩියෝව මෙතනින් අවසන් කරන්න මා බලාපොරොත්තු වෙනවා. අපි එහෙනම් part 2 වීඩියෝ එකකින් ඉක්මනටම හම්බෙමු. මගේ යාළුවන්ට ආයුබෝවන්. ඕගොල්ලෝ හොඳින් ඉන්න. මතක ඇතුව මගේ YouTube channel එක subscribe කරන්න, like කරන්න, share කරන්න, comment කරන්න. එහෙනම් අදට මම ගිහින් එන්නම්. හැමෝටම bye. ඕගොල්ලෝ හොඳින් ඉන්න. part 2 වීඩියෝ එකකින්